ඔබත් ඔබේ දරුවට මෙහෙම කියනවද? පුතා කෑම ඔක්කොම කෑවොත් චොකලට් එකක් දෙනවා. මේ පාඩම් වැඩ ටික ඉක්මනට ඉවර කළොත් ටීවී බලන්න දෙනවා වගේ දේවල්. යම් දෙයක් දෙන්නම් කියලා පොරොන්දු කරවගෙන ඔබ දරුවගෙන් යම් දේවල් කරව ගන්නවද? බොහෝ විට දෙමාපියන් එහෙම කරනවා. ඒට හේතුව තමයි අපිට ඕනේ ඉක්මනට දේවල් බබාලට කියලා කරව ගන්න. සමහර වෙලාවට හිතාමතාම දරුවෝ ගමනක් යන්න ලෑස්ති වෙන්න කිව්වට ලෑස්ති වෙන්නේ නැහැ. කන්න කිව්වට කන්නේ නැහැ. අපි පාඩම් වැඩ කරන්න කිව්වට කරන්නේ නැහැ. ගහන්නත් හොඳ නැති නිසා, බනින්නත් හොඳ නැති නිසා අපි ඒ දේ කළොත් යම් දෙයක් දෙන්නම් කියලා දරුවන්ට කියනවා. ඉතින් මෙවැනි ක්‍රමයක් භාවිතා කිරීම මගින් දරුවාට ලැබෙන හිතකර සහ අහිතකර ප්‍රතිඵල මොනවද කියලා අපි බලමු. මෙවැනි රිවෝඩ්ස් ක්‍රමයක් අපිට දරුවා වෙනුවෙන් භාවිතා කරන්න හැකි මොන වගේ වෙලාවලටද? දරුවාට අලුත් පුරුද්දක් ඇති කරවන වෙලාවට අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කලාතුරකින් මාසෙකට සැරයක් වගේ දරුවාට එයාගේ හොඳ හැසිරීම නිසා අපි ඔයාට මේ වගේ තෑග්ගක් දෙනවා කියලා දෙන්නත් පුළුවන්. දරුවාගේ කැපවීම මහන්සිය අගය කරන්නත් යම්කිසි තෑග්ගක් අරගෙන දෙනවා කියලා අරගෙන දෙන්නත් පුළුවන්. කලින් පොරොන්දු නොවි එක සැරේටම දරුවෝ පුදුමයට පත් කරන්නත් අපිට යම් දේවල් ලබා දෙන්න පුළුවන්. නමුත් අපි දිනපතාම දරුවාට කිව්වොත් ඔයා මෙහෙම කළොත් අපි යම් දේවල් දෙන්නම් කියලා එවිට දරුවා දෙයක් කරන්නෙම යම් දෙයක් බලාගෙන පමණයි. ඔවුන්ට කිසිවක් නොලැබෙන තැනකදී ඔවුන්ගේ වගකීම් යුතුයකම් ඉටු නොකර ඉඳීවි. ඒ වගේම ඔවුන් සෑම දෙයකටම තෑග්ගක් බලාපොරොත්තු වේවි. මං එහෙම කළොත් මට මොනවද දෙන්නේ? ඔවුන් නොබෙන් දිනක අසාවි. එවිට දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය ගනුදෙනුවක් බවට පත්වේවි. ඒ වගේම දරුවාට ඇතුළතින්ම යම් දෙයක් කිරීමට ඇති උනන්දුව අඩු වෙලා යාවි. ඔවුන් යම් දෙයක් කිරීමෙන් ඇතිවෙන ප්‍රතිඵල ගැනවත් වටිනාකම ගැනවත් නොදෙන තෑග්ගකට විතරක් වැඩ කිරීමට පුරුදු වීමෙන් ටික දවසක් යද්දී ඔවුන්ට ඒ දේවල් කිරීමට ආසාවක් නැති වෙලා යාවි. උදාහරණයක් විදියට ඔබ දරුවාට පැහැදිලි කරලා දෙන්න ඕනේ අපි කෑම කන්න ඕනේ ඇයි? අපිට මොනවද කෑම කෑවම ලැබෙන්නේ? අපි දත් මදින්න ඕනේ ඇයි? මේ වගේ දේවල් ගැන දරුවන් දැනගෙන සිටීම මගින් ඔවුන්ට ඒ දේවල් කළ යුතු බව දැනගෙනම කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනම් අපි කොහොමද දරුවා යම්කිසි දෙයක් කරන්න දිගින් දිගටම බෑ කියනවනම් මොරණ්ඩු වෙනවනම් ඔවුන් ඒ සඳහා යොමු කරවගන්නේ? අංක 1 තමයි ප්‍රශංසා කරන්න. දරුවන් ප්‍රශංසාවට ගොඩාක් කැමති. එක දවසක් හෝ ඔවුන් දෙයක් හරියට කළොත් ඔබ දරුවාට ප්‍රශංසා කරන්න. මට ගොඩාක් සතුටුයි. පුතා ඒක හරියටම කළා. ඒ විදියට ඔවුන්ට කියන්න. අංක 2 තමයි හේතුව පැහැදිලි කරන්න. දෙමාපියන් ගොඩක් වෙලාවට දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ නැතුව ඔවුන්ට කියනවා යම් දේවල් කරන්න කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඇයි එහෙම කරන්න ඕනේ කියලා. දරුවන්ට ප්‍රශ්න ගොඩයි. ඔවුන් අහනවා ඇයි එහෙම කරන්න ඕනේ කියලා. දෙමාපියන්ගේ කලබලයත් කාර්යබහුලත්වයත් එක්ක ඔවුන් කියනවා ප්‍රශ්න අහන්න එපා ඉක්මනට මෙහෙම කරන්න කියලා. දරුවාට වෙලාව කලබලය අදාළ නැහැ. ඔවුන් කරන්නේ නැහැ. ඉතින් ඔබ දරුවාට පැහැදිලි කරලා දෙන්න. මේක කරන්නේ ඔයාට හොඳ නිසා කියලා. අංක 3 තමයි තෝරගන්න අවස්ථාව දෙන්න. දරුවන් කැමති තේරීම් කරන්න. ඔවුන් හැම වෙලේම දෙමාපියන් කියන දේම කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඔවුන්ට ස්වාධීන වෙන්න, තීරණ ගන්න අවස්ථාව දෙන්න. අඳින්න කැමති ඇඳුම වුණත් දරුවාට තෝරගන්න අවස්ථාව දෙන්න. අංක 4 තමයි ආදරය සමගම ස්ථීර නීති, රූල්ස් හදලා දෙන්න. අපේ ගෙදර රූල්ස් කිහිපයක් තියෙනවා. අපි කෑම කන වෙලාවට ටීවී බලන්නේ නැහැ. ඒක පුතේ ගෙදර හැමෝම කරන්න ඕනේ. ඔවුන්ට කියලා දෙන්න. ඒ විදියට දරුවා නොකළ යුතු දේවල් ඔබ නීති විදියට ගෙදර ලැයිස්තුවක් හදාගන්න. ඒ දේවල් දරුවාටත් ඔබටත් කරදරයක් වෙන්නේ නැති විදියට ආදරයෙන් කියලා දෙන්න. මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක්කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.